වසරකට කලින් මා මගේ YouTube නාලිකාවක ඇමරිකාව සම්බන්ධයෙන් පවතින එකල තිබිච්ච වාතාවරණයක් එකල තිබිච්ච තත්ත්වය හරහා ඒගොල්ලෝ පවත්වාගෙන යා යුතු යම් ප්‍රතිසංස්කරණ මාලාවක් තිබෙන බව විස්තර කරමින් ඒ ප්‍රතිසංස්කරණ මාලාව පවත්වාගෙන නොගියොත් වර්තමානයේ අද පවතින තත්ත්වයට යා හැකි බව මා ඉතා පැහැදිලිව විස්තර කර තිබුණ අතර වචනෙන් වචනට විස්තර කර තිබෙනවා. ඇමරිකාව ප්‍රතිසංස්කරණ වලට එල්බුණේ නැත්නම් ඇමරිකාව ගෝලීය වශයෙන් දුර්වල වන්නට ඉඩ තිබුණ අතර මෙතෙක් කල ඒගොල්ලෝ පවත්වාගෙන ආව වර්ල්ඩ් ඩොමිනන්ස් එකේම නැත්නම් ලෝක බලතල පවත්වාගෙන ආපු බලතල ගිලිහි යන්නට ඉඩ තියෙන අතර ඒත් සමගම ලෝක පුරා පවතින සමතුලිතභාවය, දේශපාලන සමතුලිතභාවය, යුදමය යුද බලය අතරින් පවතින සමතුලිතභාවය සහ ආර්ථික සමතුලිතභාවයට බාධා වෙමින් ලොවටම ගැටලුකාර තත්ත්වයකට පත්වන ඉඩ ඇති බවත්, ඒ වගේම සැපම් සේවා දුර්වල විය හැකි බවත් මා අනාවැකි පළ කළා මීට අවුරුදු 7කට කලින්. ඒ වීඩියෝ පට අපට නරඹන්නට පුළුවන්. හැබැයි තා දීර්ඝ වීඩියෝ පැය 5ක විතර වීඩියෝ පට 5ක් තියෙන්නේ. වීඩියෝ පට 5 ඔබට නරඹන්න පුළුවන් නම් අතරම හඬ පට ඔබට ශ්‍රවණය කරන්න හැකියාවක් තිබෙනවා නම් ඉතා පුළුල් තොරතුරු එකතුවක් ඒ සඳහන් පවතිනවා. ඉතින් රැඳී ඉන්න මගේ නාලිකාව සමග සබ්ස්ක්‍රයිබ් කරන්න. මගින් ලැබෙන්නේ වෙනස්ම තොරතුරු එකතුවක්, සාමාන්‍ය සම්ප්‍රදාය නැති තොරතුරු, සාමාන්‍ය පුවත්පත්වල හෝ අධ්‍යාපන රටාවේ නැති තොරතුරු, හැබැයි සත්‍ය තොරතුරු. මොකද මම වාසනාවන්තයි ස්වභාව ධර්මය සහ පරිසරය හරහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් මට තිබෙනවා. ස්වභාව ධර්මය හරහා පරිසරය හරහා මට තොරතුරු ලැබෙන්නේ විශේෂ හේතුවකට මේ කාලේ සිදුවෙන්නට තිබෙන යම් පාරිසරික සහ සමාජික විචන තත්ත්වයන් වළක්වා ගන්නට උත්සාහ කරන්න කියලා ජනතාවට දන්වන්න සහ මහරහා සිදුවන යම් ක්‍රියාමාර්ග සඳහායි මට තොරතුරු ලැබෙන්නේ. ඉතින් බලන්න